සුබ උදෑසනක් ඔබ සැමට ජේසු පීඨයි. අපි ඊයේ දවසේ බයිබල් පදයක් බැලුවා. මත්තෙව් 7 වෙනි පදය. ඉල්ලා පල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ, සොයා පල්ලා එවිට නුඹලාට සම්භවේ, තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර හරිනු ලැබේ කියලා. ඉතින් මේ බයිබල් පදේ යාඥාවේ වර්ග 3ක් තියෙනවා. ඉල්ලන යාඥාව, සොයන යාඥාව, තට්ටු කරන යාඥාව. ඒකට ඊයේ දවසේ අපි බැලුවා ඉල්ලන යාඥාව සම්බන්ධව. අද දවසේ අපි බලන්න යනවා සෙවීමේ යාඥාව සම්බන්ධව. අපි සොයන්න අවශ්‍ය මොනවද? මම ඒ යටතේ කාරණා 3ක් ගැන අද දවසේ කතා කරන්නට යනවා. ඔබ දෙවියන් වහන්සේව සොයන්න අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ රහස්භාවයන්, උන්වහන්සේගේ ගැඹුරු දේවල්, උන්වහන්සේ සංගවා තිබෙන දේවල් සොයන්න අවශ්‍යයි. ඒ වගේම ඔබේ ජීවිතේ නැති වෙලා තිබෙන දේවල් ඔබ සොයා දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ සමාදානෙ නැති වුණාද? සුවය නැති වුණාද? ප්‍රීතිය නැති වුණාද? ඔබ සොයා දැනගන්න අවශ්‍යයි මේ සම්බන්ධව. සුවය නැති වුණා නම් ඇයි නැත්තේ කියලා හොයන්න. සමාදානෙ නැති වුණා නම් ඇයි සමාදානෙ නැති වුනේ කියලා සොයන්න. ඔබ දිගින් දිගටම පොරබදන ප්‍රශ්න වලට ඇයි මෙහෙම වෙන්නේ කියා දෙවියන් වහන්සේගෙන් සොයා දැනගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔබේ ආඥාව තුල ඔබ දෙවියන් වහන්සේගෙන් අහලා ඔබ සොයලා දැනගන්න අවශ්‍යයි. ඇයි මේවට හේතු කියලා. එතකොට දෙවෙනි කාරණාව විදිහට මම කතා කරන්නට යනවා දෙවියන් වහන්සේ ගැන සොයන්න කියලා. පළවෙනි කාරණාව දෙවියන් වහන්සේව සොයන්න. දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ ගැන සොයන්න. එතකොට දෙවියන් වහන්සේ ගැන මොනවද හොයන්නේ? එපිස 3:18 කියනවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන හොයන්න. උන්වහන්සේගේ චරිත ගුණාංග ගැන ඔබ සොයා දැනගන්න ඕනේ. උන්වහන්සේ කවුද, මොන වගේද, උන්වහන්සේගේ ක්‍රියාවල් ඔබ සොයා දැනගන්න ඕනේ. උන්වහන්සේගේ ශුද්ධභාවය, උන්වහන්සේගේ බලය ගැන ඔබ මේ සියලු දේවල් සොයන කෙනෙක් වෙන්න ඕනේ. මොකද උන්වහන්සේ කියන්නේ ඒකයි සොයන්නාට. උන්වහන්සේ කියනවා සම්බ වෙනවා. උන්වහන්සේ පිළිතුරු දෙන්න යන්නේ සොයන අයටයි. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට මම කතා කරන්නට යනවා දේව කැමැත්ත සොයන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේව හොයන්න, දෙවියන් වහන්සේ ගැන සොයන්න, දේව කැමැත්ත සොයන්න. දේව කැමැත්ත ඔබ සොයනකොට ඒ කෙනා විපත්ති වලට අහු වෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයලා බලලා වැඩ කරනකොට ඔබ විපත්ති වලින් ගැලවෙන්න යනවා. එතකොට දේව කැමැත්ත හොයන්න ඕනේ මොන වගේ කාරණාවලද? විශේෂයෙන් විවාහයකදී දේව කැමැත්ත හොයන්න ඕනේ. රට යනකොට දේව කැමැත්ත හොයන්න ඕනේ ඔබේ ජීවිතේ. රැකියාවකට යාමට ප්‍රථම ඔබ දේව කැමැත්ත හොයන්න ඕනේ. ඔබ හවුල් ව්‍යාපාරයක් කරනවා නම් ඔබ දේව කැමැත්ත හොයන්න ඕනේ. මේ වගේ විශේෂ අවස්ථාවලදී දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයලා වැඩ කරනකොට ක්‍රියාත්මක වෙනකොට ඔබට මං කිව්වා ඔබ විපත්ති වලට අහු වෙන්නේ නැහැ කියලා. ඉතින් දෙවියන්වහන්සේගේ වචනේ ගීතාවලිය පොතේ 14 දෙවෙනි පදයේ කියනවා නුවණින් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ සොයන්නා වූ යමෙක් ඇද්දයි දකින පිණිස
ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක කියලා. ආමේන්. උන්වහන්සේ බලනවා නුවණින් ක්‍රියා කරන අය. දෙවියන් වහන්සේව සොයන යමෙක් ඇද්දැයි දෙවියන් වහන්සේ සොයන අය උන්වහන්සේ ස්වර්ගයේ සිට උන්වහන්සේ බලන් ඉන්නවා. උන්වහන්සේ ඔබට විපාක දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේව සොයන්න, උන්වහන්සේ ගැන සොයන්න, උන්වහන්සේගේ කැමැත්ත සොයන්න. ඔබේ ජීවිතේ උන්වහන්සේගේ කැමැත්තයි ඒ සියල්ල උන්වහන්සේ ඉදිරියේ ඔබට ජේසු පිහිටයි.